ජැක්මා කියන්නේ ලෝක ප්‍රසිද්ධ අලිබබා සමූහයේ සම නිර්මාතෘ. ඔහු චීන ව්‍යාපාරිකයෙක්, ආයෝජකයෙක් සහ ධනපතියෙක්. ඔහු ඊ ව්‍යාපාරය, සිල්ලර වෙළඳාම, අන්තර්ජාලය සහ තාක්ෂණය පිළිබඳ විශේෂිත වූ බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන අලිබබා සමූහයේ සම නිර්මාතෘවරයයි. දවසක් එක්තරා හමුවකදී ඔහු මෙහෙම ප්‍රකාශයක් කළා. මාගේ මිත්‍රවරුනි, අද මට මගේ කතාව ඔබ සමග බෙදා ගැනීමට අවශ්‍යයි. මා හාවර්ඩ් එකෙන් 10 පාරක් රිජෙක්ට් වුණා. ඉන්පසු මම KFC ආයතනයේ ඉන්ටර්විව් වලට සහභාගී වුණා. මාව ප්‍රතික්ෂේප කළා. මම පොලිසියට අයදුම් කළා. එතනදීද මම ප්‍රතික්ෂේප වුණා. මම එතනින් නැවතුනේ නැහැ. මම රැකියාව 30ක් සඳහා ඉල්ලුම් කළා. නමුත් මම 29 වතාවක්ම ප්‍රතික්ෂේප වුණා. කවදාවත්ම මම වගේ උත්සාහය අත්හැරියේ නැහැ. මම දිගටම උත්සාහ කළා. මම දිගටම ඉගෙන ගත්තා. ඊට පස්සේ මම මගේ ව්‍යාපාරය පටන් ගත්තා. මම මගේ අදහස කියන්න කැමතියි. ඔබ තරුණ නම්, ඔබ ජව සම්පන්න නම්, ඔබ උද්‍යෝගීමත් නම් උත්සාහවන්න බය වෙන්න එපා. අසාර්ථක වෙන්න බය වෙන්න එපා. මොකද මායාව සිද්ධ වෙන්නේ එතන. ජැක්මා එක තැනකදී මෙහෙම කියනවා. අද මම ඔබට කතාවක් කියන්නම්. මම අලිබබා ආරම්භ කරන විට මට මුදල්වත්, සම්බන්ධතාවයක්වත්, අන්තර්ජාලය ගැනවත්, තාක්ෂණය ගැනවත් අවබෝධයක් තිබෙන්නේ නැහැ. ඒත් මට හීනයක් තිබ්බා. ඒ වගේම මාගේ කණ්ඩායම හිටියා. ඉතින් ජැක්මාගේ කතාවෙන් අපේ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා. අවස්ථාව සෑම තැනකම තියෙනවා නම් උත්සාහ කරන්න පසුබට වෙන්න එපා. එය අල්ලා ගැනීමට උත්සාහවන්ත වන්න. ඔබ කිසිවිටක අත්හරින්නේ නැත්නම් ඔබට අවස්ථාව සෑම විටම තියෙනවා. මොන වෙලාවකවත් ඔබේ උත්සාහය අත්හරින්න එපා. මොකද ඔයා සාර්ථක වීම වැඩි ඈතක නෙමෙයි. එහෙනම් ගිහින් එන්න. ඔබට ජයග්‍රහී දවසක්.